අද දවසේ ලෝකයෝවිත් සුබේ YouTube channel එක ඔස්සේ කතා කරන්නේ ඔසප් දිනවලදී සිරිපා කරුණා කිරීම කිල්ලට හසුවීමක්ද නැද්ද යන කාරණය පිළිබඳව තමයි. බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි මේ කාරණාව. මුලින්ම තේරුම් ගන්න ඕනේ වාම සිරිපා කමල කියන්නේ මොකක්ද කියන එක. වාම සිරිපා කමල කියන්නේ ඉන්ද්‍රනීල මාණික්කයක් මත පිහිටි භාග්‍යවතුන් වහන්සේගේ වාම සිරිපා ලාංඡනයට. සුමන සමන් දෙවියන්ගේ විමානය තමයි සමනල කඳු මුදුන. සුමන සමන් දෙවියන් කියන්නේ සෝතාපන්න වෙච්ච බෞද්ධ දෙවි කෙනෙක්. ඒ අනුව පැහැදිලි ශ්‍රීපාදස්ථානය කියන්නේ බෞද්ධයන්ට අයිති බෞද්ධ සිද්ධස්ථානයක් කියන එක. කාන්තාවන් සහ පින්වත් ස්වාමින් වහන්සේලා සමග එකට එක්ව කටයුතු කිරීම සහ වාසය කිරීම සිදු නොවන දෙයක්. එය බුද්ධ කාලයේ පටන්ම පැවතගෙන එන සිරිතක්. ඒ කරුණ ඔස්සේ ගලපලා මේ කිලි කියන කාරණාව හැදෙන්නට පුළුවන්. ඔසප්පීම කියන්නේ මාසයකට වතාවක් කාන්තාවකගේ ශරීරයේ සිදුවන යම් ක්‍රියාකාරකමක්. එය කිසිම කාන්තාවක් Tamanගේ වුමනාවට කරගන්නා දෙයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය කාලය තුල ප්‍රජාපති ගෞතමී රහත් තෙරණීන් වහන්සේ ඔසප් සැදුණු දිනයක භාග්‍යවතුන් වහන්සේ අසලට වැඩිය පොතක් විනය පිටකයේ සඳහන් වෙලා තියෙනවා. අපගේ ශරීරයෙහි හමෙන් වට වූ ඇතුළත ඇත්තේ මල මුත්‍ර, සැරව, ලේ ඇතුළු අසුචියෙන් පිරුණු දේවල් මිස වෙන දේවල් නෙමෙයි. දේශනාවේ හඳුන්වා ඇත්තේ කට ගැට ගැසූ අසුචි මල්ලක් ලෙසයි. ගලපා බලන්න ඔසප් සැදුණු අයට මෙන්ම නැවත ඔසප් සැදෙන ඊළඟ දිනය දක්වා Tamanගේ ශරීරය තුල මේ සියලු දේ තබාගෙන සිටිනවා නොවේද? මෙයට වඩා දේවල් තිබෙනවා නොවේද? ඔසප් හැදුණු සහ නොහැදුණු කාන්තාවන් අතර වෙනස මෙයින් ඔබට වැටහෙනවා ඇත. පිරිමි අයගේ ශරීරයේද ලේ, සැරව, අසුචි වලින් පිරී නැද්ද? කිලි යනුවෙන් අදහස් කරන්නේ අපිරිසිදුව සිටිනවා යන්නයි. අපිරිසිදු බවින් යුතුව පින්කම් කිරීම සුදුසු නැති බව බොහෝ දෙනා දන්නා කරුණක්. ඔසප් හැදුණු දින පිරිසිදුව සිටින්නට හැකිනම්, කඳු ලගින්නට අපහසු නැතිනම්, අන් අයට මෙන්ම පරිසරයට කිසිදු හානියක් නොවන ලෙස කටයුතු කළ හැකිනම් ඔබට සුවසේම සිරිපා කරුණා කරන්නට සුමන සමන් දෙවියන්ගෙන් නම් කිසිම බාධාවක් නොවන බව ඉතාමත් සත්‍ය කාරණයක්. අතීතයේ තිබුණු දුෂ්කර බව සහ දින ගණනක් සිරිපා කරුණා කරන්නට යෙදුණු නිසා ඔසප් දිනවල සනීපාරක්ෂක කටයුතු කරගන්නට ඇති වුණු අපහසුතා නිසා එකල ඔසප් දිනවල කරුණා කරන්නට වාරණයක් පනවන්නට ඇති බව අපේ අදහස. අවබෝධයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේගේ වාම සිරිපා කමල වන්දනා කරගන්න යන සුන්දර අදහස කිසිම වැදගත්කමක් නැති ශාරීරිකව සිදුවන සාමාන්‍ය දෙයක් නිසා වළක්වා ගන්නට එපා. පින්සිත් පෙරදැරිව සුවසේම සමනොල්ල ගිරිහිස කරුණාකර සිරිපා කමල වන්දනා කරගන්න සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා. තෙරුවන් සරණයි.